ආයිබෝවන් ඉන්දු ෆ්ලවර්ස් YouTube නාලිකාවට අදත් ඕගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මල් වගාවේ පොහොර භාවිතයන් පිළිබඳව. ඒ කියන්නේ ඕගොල්ලන් දන්නවා ඇති මේ ගොඩක් වෙලාවට පොහොර සහ මේ පලිබෝදයින්ට ගහන මේ තෙල් වර්ග හොයාගන්න අපහසුකමක් තියෙනවා දැන් ඇන්තුරියම් වගාකරුවන්ට සහ ඒ වගේම වී වගාකරුවන්ට අනිකුත් වගා භෝග වගා කරන අයට අපි මේ සියලුම දේවල් වලට ඕගොල්ලන්ට අද ගේනවා අපේම රටේ නිෂ්පාදනය කරන මේ කෘමිනාශක සහ මේ පොහොර පිළිබඳව හඳුන්වා දීමක් කරනවා. අපිත් දැන් මාස කීපයක ඉඳලා අපි මේ පොහොර භාවිතා කරනවා. කෘමිනාශකෙත් අපි භාවිතා කරලා බලලා තමයි ඕගොල්ලන්ට මේ හඳුන්වා දීම කරන්නේ. ඉතින් අපි ඕගොල්ලන් දැකලා ඇති රූපවාහිනිවල ගොඩක් වෙලාට මේ පොහොර පිළිබඳ ප්‍රශ්නයක් යනවා. ඒ කියන්නේ කුසි රසායනික පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් නිරන්තර ගැටලු ඕගොල්ලන් දැකලා ඇති. නමුත් අපි අවබෝධ කරගන්න ඕන මේ අපිට වසවිස කැවෙන නිසාත් අපේ ජලයට කුසි රසායන ද්‍රව්‍ය එකතු වෙන නිසාත් රජය විසින් ඒ තීරණය අරගෙන තියෙනවා. ඉතින් අපේ රටේ ජී.ආර්. ජයසුන්දර කියලා මහත්තේ මේ නිෂ්පාදනය කරලා තියෙනවා ස්වභාවික විදියට. අපිත් මුලින්ම අරගෙන මේක මේ සාර්ථකද කියන එක මේ අපි වගාවන්ට ගහලා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තමයි අපි මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට මේ පොහොර භාවිතය පිළිබඳව කුමිනාශක භාවිතය පිළිබඳව හඳුන්වා දීමක් කරන්න හිතුවේ. ඕගොල්ලෝ දැකලා ඇති මේ ගොඩක් වෙලාට මල් වලට මයිටා හානි, පිටි මකුණා හානි, ඒ වගේම පාත්‍ර කුඩිත්තන් ඒ සියලුම දේවල් බලපානවා රෝග. අපි ඒ රෝගවලට මෙන්න මේ අපි හඳුන්ලා දෙන රන්වැට කෘමි නිවාරණය. මෙන්න මේක රන්කිත ඇග්‍රෝ කියලා එකක්. ඒකේ මේ අපි මේ අද හඳුන්ලා දෙන්නේ මේක මේ නිෂ්පාදනය කරලා තියෙන ශ්‍රී ලාංකික මහත්තයෙක්. අපි නියමිත තාක්ෂණය අනුව තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අපි මේ සියලුම කෘමිනාශක සහ මේ පොහොර වර්ග අපි ළඟ තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් ඒ නිෂ්පාදනය කරලා තියෙන මිලටම අපෙන් ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලාම බලමු මේ කෘමිනාශකය පිළිබඳව. මේ තියෙන්නේ එළවලු හා මල් වගාවන් සඳහා මේ රන්වැට කෘමි නිවාරණය. මේක මේ යොදන්න පුළුවනි මේ මිලිලීටර් 16කට වතුර ලීටර් 16කට මිලිලීටර් 200ක්. මේකේ ප්‍රමාණය තමයි මේ මිලිලීටර් 200 බෝතලයක් තමයි මේ තියෙන්නේ. මේක අපි දිය කරන්න ඕන වතුර ලීටර් 16ක. එතකොට කුඩා ප්‍රමාණයෙන් සකසා ගන්නවා නම් ලීටර් 16 මිලිලීටර් 200 ලීටර් 16කට බෙදලා ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ලීටර් එකකට ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මේක අපි මේ යොදන්නේ කුඩිත්තන්. ඒ කියන්නේ මේක කෘමිනාශකයක්. කුඩිත්තන් මයිටාවන් පණුවන් ඇතුළු සියලුම පලිබෝධ 80%ක් පාලනය කරනවා මේ කෘමිනාශකය. මේක ස්වභාවිකව හදපු කෘමිනාශකයක්. මේ අර රසායනික දේවල් නෙවෙයි. ඉතින් මේකෙම අපිට මේ රන්වැට ඒ මහත්යාගේම පොහොර එක තියෙනවා. ඒ පොහොර එක මිලිලීටර් 16කට මිලිලීටර් කියන්නේ වතුර මිලිලීටර් 16කට පොහොර මිලිලීටර් 500ක් තමයි පොහොර එකේ මේකෙම පොහොර එක දිය කරන්නේ. ඒ කියන්නේ ඔයාලා දෙක පටලව ගන්න එපායි මේ එපා. මොකද මේ කෘමිනාශකයේ භාවිතා කරන්නේ මිලිලීටර් 200ට 200 ලීටර් මිලිලීටර් වතුර ලීටර් 16ක. මිලිලීටර් 200. ඒ කියන්නේ කෘමිනාශකයේ මිලිලීටර් 200 වතුර ලීටර් 16කට තමයි දිය කරන්නේ. මේ තියෙන්නේ 200 බෝතලයක්. ඒ වගේම මිලිලීටර් 500 වතුර ලීටර් 16කට දිය කරන්නේ පොහොර එක මේකේ. ඉතින් අපි මේක භාවිතා කරන ආකාරය කියන්නම්. ගොඩක් වෙලාවට ඔයාලගේ මේ පත්‍ර කහ වෙලා තියෙනවා නම් මේක නම් මට පෙන්වන්න දෙයක් නැහැ. මේ ගොඩක් වෙලාවට මේ පත්‍ර තැන් තැන් වලින් කහ වෙනවා, නිකන් දළු පාටක් ගන්නවා. ඒ වගේම මේ මල් කොරි වෙනවා. ඒ වගේ දේවල් ඒ පලිබෝධ හානි තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවනි
මේ කුමිනාසකේ මුලින්ම මේ ඒ අදාළ කොළ වර්ග සියල්ල කඩලා ඉවත් කරලා මල් ඒ කුරි වෙලා තියෙන මල් කඩලා ඉවත් කරලා මේ කුමිනාසකය සති දෙකෙන් දෙකට ගහන්න ඕන. ඒ වගේම කෙනෙක්ගේ වගාවක මේ කුමි හානි නැත්තම් කුමි හානි කිසිවක් නැත්තම් අපිට පුළුවන් මේ මාසයකට සැරයක් මේ කුමිනාසකය යොදපුවාම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මේ පොහොර භාවිතයේදී රන්නට පොහොර භාවිතයේදී ඕගොල්ලන්ට පුළුවනි මාසයකට දෙසරයක් මේ වගාවන්ට යොදපුවාම ඇති. ඒකේ ප්‍රමාණය මම කිව්වා මිලිලීටර් 500 වතුර ලීටර් 16ක දිය කරන්නේ පොහොර එක. ඒක සති දෙකෙන් දෙකට යොදපුවාම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ඕගොල්ලන්ට මේ තව පොදු ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ පොල් එලි කැබලි. මේ පොල් එලි කැබලි මේ වොෂ් කරලා මේ අපි කොන්ඩිස් ද්‍රාවණයෙන් සෝදලා වියලා ගත්ත පොල් එලි කැබලි කිලෝ එකේ පැකට් එකක් මේ තියෙන්නේ. මේ පැකට් එක ඕගොල්ලන්ට රුපියල් 70ක මිලකට ගන්න පුළුවන් අපෙන්. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඒ වගේම මේ ඕගොල්ලන්ගේ දැන් අනිකුත් රසායනික පොහොර භාවිතය ගැන අද නෙමෙයි මම අද කිව්වේ මේ ස්වභාවික නිෂ්පාදනය කරපු ස්වභාවික නිෂ්පාදනය කරපු පොහොරක් භාවිතා කරන ආකාරය පිළිබඳව තමයි අපි දැනුවත් කිරීම කළේ. ඉතින් ඕගොල්ලන්ට අපි ඉදිරි වීඩියෝ එකකින් මල් වර්ග හඳුන්වා දීමක් සහ අපේ සමුද්‍රි බැංකුව වලින් ණය ලබා ගැනීමක් සහ මේ දවස්වල ඕගොල්ලන්ට මේ සමෘද්ධි අංශෙන් සහ අමාත්‍ය මණ්ඩලයේ විමධ්‍යගත අරමුදල් මගින් ඕගොල්ලන්ට ස්වයං රැකියා උපකරණ ලබා දෙන ආකාරය පිළිබඳව අපි දැනුවත් කිරීමක් කරන්න. ඕගොල්ලන්ට පුළුවන් මල් නෙට් එකක් නැති කෙනෙකුට මල් නෙට් එකක් ඉල්ලන්න. ඒ වගේම මේ මල් පෝච්චි ටික ගන්න. ඒ වගේ දෙයකට මේ දවස්වල පුළුවන්කමක් තියෙනවා. ඒක ඉදිරි වීඩියෝ එකෙන් දැනුවත් කරන්න නැතත් ඕගොල්ලන්ට පුළුවන් මේ වෙලාවේ ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමා ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරී, සමුද්‍ර සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී ඔය නිලධාරීන් හමු වෙලා ඕගොල්ලන්ට ඒ තම අවශ්‍යතාවය පැහැදිලි කරලා ඒ උපකරණ ලබා ගන්න මේ අවස්ථාවේ ඉක්මනින් පුළුවන්කම තියෙනවා. ප්‍රදේශයේ ග්‍රාම ආර්ථික සංවර්ධන නිලධාරී හමු වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකකින් ඕගොල්ලන්ට තවත් තොරතුරු අරගෙන එනතුරු ස්තුතියි හැමෝටම. සුබ දවසක්.